ආයි මචං ආතල්ලන්තේ ආතල් අරගෙන ආවා ආතල් බේරෙනවා මං හිතුවේ නෑ මේ මෙයාලා මේ අර ප්ලේන් එකක ජෙට් එක කඩාගෙන වටිච්ච එක එතකොට මේ අර මේ හමුදා හිටපු හමුදාපතිවරුන්ට මේ සම්බාධක පණපුයෝ සීරියස් ගන්නේ කියලා හැබැයි පොඩ්ඩක් සීරියස් අරගෙන තියෙනවා මචං මේ ආතල්ලන්තේ එතකොට ලියුමක් කියවලා තියෙනවා සිංහලෙන් එංගලන්තෙට එතකොට ඒකේ තියෙනවා මචං මේ හොයලා බැලුවා මොකද්ද එහෙම අනිත් එක මචං හරි වැරදිනේ නේද එංගලන්තේ ඒගොල්ලෝ ඒක පාර්ශවික සම්බාධක පැනවීමක් කරලා තියෙන්නේ හරි විදියට නම් කරන්න ඕනේ මචං මේගොල්ලෝගෙන් අහලා මේගොල්ලෝගෙන් ඇප්‍රූවල් එක අරගෙන ඔය පාරවල් මේව කරා වගේ මං ලියාගත්ත ලයිස්තුව මචං මෙයාලා මෙච්චර කල් කරලා තියෙන වැඩ ඒගොල්ලෝ එයාලා මචං එක තැනකදී කියනවා මේ වගකිය යුත්තන් දඬුවම් නොලබා සිටීමෙන් වැළැක්වීම සහතික කරන්නේයි මැතිවරණ ව්‍යාපාරයේ අතරතුර දෙනු ලැබූ පොරොන්දුව. අම්මට ජීවි. අපි දන්නේ නැහනේ මචං කම්මපා මම ඔය කියවන්නේ නැහැ මචං ඔය මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ආරෝමව කියවන්නේ නැහැ මචං. කියන්නේ ඊට වඩා හොඳයි අර නෙළුම් කුල්නා වගේ ෆිල්ම් එකක් බලන එක. මේ ඒ ඇවිල්ලා තනිකර ජෝක් නේ මචං. ඒ වල තිබුණේවා වුණා නම් මේ අවුරුදු දැන් 7 යන්නේ. මේක මචං සුරපුරයක් වෙලා තියෙන්න එපා ඔය. මැතිවරණ ප්‍රකාශනවල තියෙන ඒවා වුණා නම් මෙයාලා මචං එහෙම පොරොන්දුවක් දීලා මේ සුද්දොන්ට. හරි. ඉතින් මේ මිනිස්සු සාධාරණයි මචං. දැන් මෙහෙ මේ ආපු ගාම පැය 24න් කරනවා අරමම කරනවා කිව්වා මචං සුද්දෝ ඉවසන්නේ නැහනේ අපි වගේ. දැන් මෙහෙ ඉන්න මීහරක් වගේ මචං සුද්දෝ ඉවසන්නේ නැහැ. උන් ඒක තමයි මේ ඒක පාර්ශවික වැඩේ කරලා තියෙන්නේ මචං. මේක මේ වැරදි කියන අනිත් එක මේ ලියුමේ මචං සිංහලෙන් යවලා තියෙන ඇඩ්‍රස් එකක් සිංහලෙන්ද දන්නේ නැහැ යවුවේ ඉංග්‍රීසියට. ඒක දන්නෙත් නැහැ. මෙහෙ අම්බස් සාමාන්‍යයෙන් වෙන්නේ මචං මේ වගේ සම්බාධයක් දැම්මම කෙලින්ම ඇම්බැසිඩර්ව ගෙන්නනවා මචං ෆොරින් මිනිස්ට්‍රි එකට. හරි. ගෙනල්ලා maybe he will do something මචං. he know better English than මාස්නේ මට උඩු ඉංග්‍රීසියෙන් කතා කරා එංගලන්තේ ගිහිල්ලා. පොලිසිය ගැන දුන්නා මචං ආයෙත් නෑ. දැන් පොලිසිය රෙදි ගලවලා ආවේ මේ අපේ ෆොරින් මිනිස්ටර්. අම්මට සිරි his English is better than අම්මට උඩු දෙයි ආයෙත් නෑ කොරිය අලෙන්න ගෙනල්ලා. හැබැයි තාම ඒක උනේ නැහැ. සාමාන්‍ය වෙන්නේ ඒකයි. එතකොට මේකේ මේ මෙයාලා කියන්නේ මචං මේ සිවිල් යුද්ධයක් දීලා තියෙන්නේ. අපි නම් දන්නේ නැහැ මචං ඒ සිවිල් වෝ කියන එකයි ටෙරරිසම් කියන ලංකාවේ තිබුණේ නැහැ මචං සිවිල් වෝ. ඔය 83 පොඩි සිද්ධියක් වුණා. ඒකත් මචං මේ සිවිලියන්ස්ලා නෙමෙයි කරේ. UNP එකේ දේශපාලන මැරයෝයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශ අපි දැක්කනේ මචං. අපි මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සුනේ. හැමතැනම හිටපු මැරයෝයි ජෙප්පෝයි. ඒ ජෙප්පෝ මචං ඒ කාලේ 100 ගානට ජාතිවාදී, පට්ට ජාතිවාදී සහ ඉන්දියන් විරෝධී. උන් තමයි ඔය දුන්නේ ගේම. ඒක ඊට පස්සේ මචං සිංහල මිනිස්සු මේ වැල්ලවත් ආරේ මේ බම්බල ඒ පොඩි සිදුවීම් පස්සේ සිංහල මිනිස්සු ගහන්න ගියේ නෑනේ දෙමළ මිනිස්සුන්ට. ඒ දෙමළ සිවිල් පුරවැසියොත් මචං සිංහල මිනිස්සුන්ට ගහන්න ආවේ නෑ. මේකේ ත්‍රස්තවාදයක් තිබුණා. උතුරෙත් තිබුණා, දකුණේ දෙසරයක් තිබුණා. හරි. ඉතින් මේ මුන් ඒක දන්නේ නැති ඉඳ මම පොඩ්ඩක් මේ අර නිර්මාල් රංජිත් දේවසිරි වගේ chat GPT එකේ ගහලා බැලුවා මේ what's the difference between civil war and terrorism කියලා. හරිද? ගැඹුවම මචං ඉංග්‍රීසියෙන් එන්නේ කතන්දරය ආවම මම ඒක සිංහලට හරි ගත්තා. ප්‍රධාන වෙනස පවතින්නේ ගැටුමේ පරිමාණය සහ ස්වභාවය තුල. ඒ කියන්නේ කොච්චර ලෙවල් එකේද මචං ගියේ කියලා. ලෙවල් එක කියන්න දුන්නේ නැහනේ. හරි CTO එකේ බෝම්බෙන් පටන් අරගෙන මචං අන්තිමේ කුරුම්බැට්ටි වලින් මැෂින් ඇවිල්ලා කොළඹට ගහන. කොළඹ මචං ප්‍රශ්නයක් තිබුණේ නැහනේ. යුද්ධය තිබුණේ උතුරේනේ. ඉතින් ඒ තත්ත්වයට ගියා. සිවිල් යුද්ධය යනු රටක් තුල කණ්ඩායම් අතර සිදුවන මහා පරිමාණ සන්නද්ධ ගැටුමක් වන අතර ත්‍රස්තවාදය යනු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම වන අතර එය බොහෝ විට සිවිල් වැසියන් ඉලක්ක කරයි. දැන් ඔයාලා තේරුම් ගන්නකො මෙහෙ තිබුණේ ත්‍රස්තවාදයක්ද මේ සිවිල් යුද්ධයක්ද කියලා. හරි. මීහරක් මචං මේ කොටින්ට කඩේ යන්නේ උන් තාම ඉන්නවනේ. කොටි උස්සගෙන දඟලන්නේ උන් කොටින්ගෙන් ජීවත් වෙන්නේ උන් තාම ඉන්නවා. හරි. ඒ දෙමළ මිනිස්සු ඒක කතා කරන්න ප්‍රශ්නයක් නෑ. ඒක උන්ගේ ජාතිය කියලා මේවා කරන්න පුළුවන් නේ. උන් ප්‍රභාකරන් අදත් දෙවියෝ විදියට අදානවා. ඒකේ අවුලක් නෑ. මේ සිංහලයේ උණු මේ දැන් මෙයාලා මචං පොරොන්දු වෙලා තියෙනවානේ මේ ලියුමේ හැටියට හිටන්. මේ කවුද වගකිය යුත්තන්. හරි. එතකොට වගකිය යුත්තන් කියන්නේ මචං හමුදාව. මෙතන මේකේ හමුදාපතිත් මචං ඉතින් අපේ ඉන්න හමුදාපතිත් මචං යුද්ධය කරපු ඌ පාවලා දීලා ඉවරයිනේ. සුදු කොඩිය උස්සගෙන ආපු උන්ට ක්‍රෙඩිට් තිබ්බා කියලා. හරි. දැන් එහෙම දෙයක් වුණාද නැද්ද කියලා ඒවා හොයන එක තමයි මේ යුතුයකම රටක. අපි කියන්නේ නැහැ වුණාද නැද්ද කියලා අපිට මේක එක්කවත් සුද්ධ කරන්න මොනවත් අවශ්‍ය නැහැ. නමුත් අපි දන්නවා ත්‍රස්තවාදයක් තිබුණා කියලා. මෙහෙ කැබිති ගොල්ලාවේ බස් එක මචං මිනිස්සු
කුඩු වෙන්න ගැහුවා. මුස්ලිම් පල්ලිවල යාඥා කර කර හිටපු මිනිස්සු වෙඩි තියලා මැරුවා. මේ කොළඹ අහිංසක මිනිස්සු බස් වලට වල කෝච්චි වල බස් එකේ ගියපු පිටකොටුවේ බෝගහ ගාව මරදානේ බෝම්බ දෙකක් පිපුරුවා, පිළියන්දල පිපුරුවා. මුන්ට මතක නැහැ ඒවා. හරිද? එතකොට මේ සිවිල් වෝ එකක්ද ඒක? ඒක මොන කුණුහබ්බද මචං? මෙයාලා ඇවිල්ලා මේ බයිලා ගහන්නේ මෙයාලා ඇත්තටම පොරොන්දු වෙලා තියෙනවා මොනවා හරි සීන් එකක්. දැන් මචං මම මේකේ පෙළව ගස්ස ගත්තා. පාරවල් ඇරියා. හරිද? මෙහෙ ඇරලා ඊට පස්සේ උත්තරෙත් ඇරියා. අපිත් කිව්වා ඒක හොඳයි කියලා. මොකද මචං හැමදාම තියෙන්න ඕන දෙයක් නෙවෙයිනේ. නමුත් දැන් වෙන්නේ වෙන දෙයක් මචං. ඊළඟට හමුදා කඳවුරු අයින් කළා. හරි? ඉඩම් දුන්නා මචං. ඒ අයිතිකාරයන්ට දුන්නා. ඊට පස්සේ මහින්දගේ ගාඩ් එක ගැලෙව්වා. හරි? මහින්ද රාජපක්ෂගේ ගාඩ් එක ගැලෙව්වා. මචං එයාට මේ මයිනා කියලා තමයි ওই Z ජෙනරේෂන් එකයි මේ සිංහල කොටි මචං කියන්නේ. හරිද? මයිනා අපිට දේශපාලනික වශයෙන් එයාගේ කිසිසේත්ම එයාගේ දේශපාලනය මේව කරන්නේ නැහැ. නමුත් මචං මේ රටේ දුන්න ත්‍රස්තවාදය නැති කරපු ගෞරවය අපි මේ මනුස්සයාට දෙනවා. දැනටත් මචං මේ කුණු පාලකයන්ට වැඩිය මේ මිනිහට හොන්දක් තියෙනවා. මේක කරේ වෙන කවුරුත් නෙමෙයි මමයි මගේ යනටයි මේ මිනිස්සු ක්‍රියා කරේ කියලා කෙලින් කතා කරන්න පුළුවන් කොන්දක් තියෙන මේ මනුස්සයා. හරි? අන්න ඒකට අපි ගෞරව කරන්න. වෙන කිසි දෙයකට නෙමෙයි. එයාගේ දේශපාලනයයි හෙන්චයිය පුරවගෙන කරපු චණ්ඩිකන් අරෝමේව නෙමෙයි මචං. අදට එච්චර වයසට ගිහිල්ලා ඇවිද ගන්න බැරුව ඉඳිත් මචං මේ මනුස්සයා මේක එයායි කරේ කියලා පිළිගන්න කොන්දක් තියෙනවා. මොකද මේ යුද්ධ කාලේ යුද්ධ නවත්තන්න කරපු ඒවා අපිට හොඳට මතකයි. එතකොට මහින්දේ ගාඩ් එක ගලව මහින්දට ගෙදරින් යන්න කිව්වා මචං. එළවල දැන් 68ද කොහෙද දැන් බස්සලා ඉන්නේ. දැන් එයා මහින්ද රාජපක්ෂ 60ට බස්සලා මෙයා යනකොට ඒ යන පාරවල ඉන්න පොලිසිය ඔක්කොගෙම මෙයා කොහෙද යනවනේ ඒ රාජකාරිය ඇවිල්ලා ඒ පොලිසිය වල ඩියුටි එක එදාට වෙන කිසි දෙයක් නෙවෙයි මෙයාව ආරක්ෂා කරන එක. පාටලි චම්පික හරි රස්සන්ට කිව්වා ඒක. ඊළඟට මචං හමුදාව අඩු කරනවා කිව්වා. හරි? හමුදාව අඩු කරනවා කිව්වා. ඒ කියන්නේ අනාගතයේ යුද්ධයක් එන්නේ නැහැ. ඊළඟට ප්‍රහාරක හමුදාවේ මචං ප්‍රහාරක යන අරෝමේව කඩාගෙන වැටෙනවා. නිකන් හිතා ගන්න බැරි විදිහට දැන් ඒක අභිරහසක් කියලා ඒක අපි අප්‍රීෂিয়েට් කරන්න ඕනේ මචං. අපි හිතුවට දැන් මේ අනුර පාර්ශවයේ කටවහගෙන ඉඳී කියලා අපේ අර බංකු හදන ඇමතිතුමා කෙලින්ම කියනවා නෑ එහෙම එකක් දීලා නෑ තාම කියලා. හරි? එහෙම මේ කමිටු වාර්තාවක් දීලා නෑ. මේ එතකොට බිමල් කිව්වේ බොරු කියලා අනිවාර්යෙන් බංකු ඇමතිතුමාම ඔප්පු කරනවා. එතකොට අර ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර තියෙන ගැටුමක් හරි පැහැදිලි මොකද්ද කියලා. ඒකට අපි අප්‍රීෂিয়েට් කරන්න ඕනේ මචං මේ අපේ මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති මිස්ටර් බංකු ඇමතිතුමාව. එතකොට ඊට පස්සේ ප්‍රහාරකයන් ඒවා කඩාගෙන යනවා. දැන් පොලිසියේ පාස්කු ප්‍රහාරය ගැන වෝනින් ලෙටර්ස් මේසේ උඩ තියෙද්දි බිබී අවිදපු එකෙක් තමයි මචං මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. හරිද? එතකොට නිලනවන පොලිස්පති ඇවිල්ලා බලන් හොදපු දේශපාලන හෙන්චයිය. හරි? එතෙන්ට දාලා තියෙන මේ ස්ටේජ් නැගපු ඒවුන්. මේවට මචං හිටපු මැතිවරණ කොමසාරිස් කතා කරන්නේත් නැහැ. දැන් ඉන්න එක කතා කරන්නේත් නැහැ. අර බඩු බෙදනවා මේ දලදා ප්‍රදර්ශන පවත්වනවා ඡන්දයක් තියෙද්දි ඒවා මචං මේ අර නයිදාතු වගේ මේ ප්‍රශ්නයක් නැහැ. අදාළ නැහැ. මුන් ඇවිල්ලා ගොබ්බ සිමයියෝ මුන් ඇවිල්ලා මුන් තනිකර දේශපාලන හෙන්චයියෝ කියලා දැන් හොඳට තේරෙනවා. හිටපු මැතිවරණ කොමසාරිස්ුයි දැන් ඉන්නේ උනේ ඔක්කොම. දැන් මේවා මුන්ට පේන්නේ නැද්ද? රනිල් වික්‍රමසිංහ ආල් බෙදද්දි ඒව නැවැත්තුවා. අර මේ මිනිස්සයා තව මොකද්ද වැඩක් කර හිටියා. ඒව නාත්තල දැන් මේවා අවුලක් නැහැ. මේවා මේ සහනාධාර දෙන ඒවා රෝමේවා. එතකොට ඊළඟට මචං අල් ජසීරා එක ආරා බටලන්ද කොමිසම එළියට ඇදලා ගත්ත අර කොටි දෙනක් ලවා ඉඳලා තියෙන සුද්ධියක් ධම්මලා. හරි? අරගෙන මචං ඒකෙන් ඔප්පු කරන්න ගියේ සිංහල මිනිසුන්ට මේම දසවද දුන්නා නම් දෙමළ මිනිසුන්ට කොච්චර දුන්නද කියලා ජෙනොසයිඩ් එක තමයි එතනත් ඔප්පු කරන්න ගියේ. හරි? ඊළඟට මචං පාතාලේ මැඩපු පොලිස්පති කූඩුවේ දානවා. ලංකාවේ පොලිස්පතිව අල්ලලා මචං ඌව කූඩුවේ දානවා. හරිද? දාලා ඒ මදිවට දැන් අර ධනයිස්සයා කියනවා එයා පාතාලේ ගේන් දීපු අයගේ ලිස්ට් එකක් එළියට දානවලු. එයා ලිස්ට් කියවනවානේ පාර්ලිමේන්තුවේ. හරි? එයාලගේ ලිස්ට් කියවන්නේ නැහැ. එයාලා මිනි මරපු ඒවා මේවා ජෙනරේටර් කුඩුක බැංකු මංකොල්ල කාපු ඒවා කියන්නේ නැහැ. දැන් එයා ඇවිල්ලා කියනවලු පාතාලේ. ඒ කියන්නේ පාතාලේට මෙයාලා ඊට වැඩිය පෙම් කරනවා පොලිස්පතිට වැඩිය. හරි? මේවා මචං මේ ඇවිල්ලා මේ ඇජෙන්ඩා එකකට යන වැඩ. ඊළඟට තිස්ස විහාරේ පූජාව යාපනයේ මචං ප්‍රභාකරන් ඉදිද්දි ඔය පන්සල් තිබුණා. නාගදීපෙත් තිබුණා. ඔය යාපනයේ මැද්ද තියෙන පන්සලක් තිබුණා. ඒ මිනිස්සු මචං කිසි දෙයක් කරේ නැහැ. ප්‍රභාකරන් එච්චර දරුණු ත්‍රස්තවාදියෙක් වෙලා. හරි? මෙහෙ ශ්‍රීමා බෝධිය ගාවාරේ මේ දලදා මාලිගාවට ගැවුවට මචං එහෙ තියෙන ඒවට අතවත් තිබ්බේ නැහැ. හරි? ඒවා හමුදාවෙන් තමයි ආරක්ෂා කරේ මේ හමුදාවේ පාලනයෙන් ගිලිහුණ කාලෙවත් කිසි දෙයක් කරේ නැහැ මචං.
හමුදාවෙන් තමයි ඒව කරන්නේ. එතකොට ඒක දැන් නවත්තලා ඒ හමුදාව කැඳෙව්වා. ඒක නැටුම් කණ්ඩායම අරුමුන් මං හිතන්නේ හිටියේ හමුදාවේ කට්ටිය. ඒගොල්ලෝ ඔක්කොම අයින් කරා. ඒක කවුද කරේ කියලා අද වෙනකන් කියන්නේ නැහැ. හරි. මේ ඔක්කොම මැද්ද බලන්නේ දළදා ප්‍රදර්ශනයක් තියෙනවා. හරිද? එතකොට මේ මල්වතු අස්කිරිය ආම්දුරරු ලැජ්ජා වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් අරයා පාස්තු ප්‍රහාරය වහන්නෙත් නැතුව එයා දළදා ප්‍රදර්ශනය ගැන වර්ණනා කරනවා. ඒ අතින් මචං මිහින්තලේ ආම්දුරෝ අපි අප්‍රීෂিয়েට් කරනවා. එයා කියලා තියෙනවා මේ ජාතික උත්සවයට එයා නැහැ කියලා මිහින්තලේ. හරි? පොසොන් වලට. එතකොට වහල්ලු මචං ඉන්නවනේ වහල්ලු 103 වහල්ලු සහ මේ ගොම්බයියෝ මුන්ට ඡන්ද දීපු උම්මචං මේ ඔක්කොම අමතක වෙන්න තිලකවර්ධන එකේ පොලිම පෙන්නනවා. තිලකවර්ධන එකේ පොලිම කොරෝනා කාලෙත් තිබුණා. රට බංකොලොත් වෙලා කෙලවෙලා හැමිනිලා ගියත් මචං ඒක ඇවිල්ලා සිංහල දෙමළ මිනිසුන්ගේ අවුරුදු චාරිත්‍රය ඉඩකඩම් විකුණලා හරි ඒක කරනවා. හරි ඒක නවත්තන්නේ නැහැ මිනිස්සු. අර අම්බලා තාත්තලාට දරු දරුවන්ට ඇඳුමක් අරන් දීලා මචං ඒක කරනවා. එතකොට තිලකවර්ධන නෙමෙයි ඔය අර නුගේගොඩ පැත්තේ කොහෙද තියෙන මේ පාම කඩද මොකද්ද තියෙන්නේ පමුණුවේ අරේ මේ මචං ඇඟිල්ලක් ගන්න බෑ. ඔරෙදි කඩවල ඉතින් පිළිලා. මොකද ඇඳුමක් අලුත් ඇඳුමක් අරන් දෙන එක අලුත් ඇඳුමක් අඳින එක ඒක මේ සංස්කෘතිය. ඒක මේ කෙලවෙලා ගියත් මචං බඩු ගස් කියලා හරි ඉඩකඩම් විකුණලා හරි මිනිස්සු ඒක කනවා. දැන් ඒක පෙන්නලා තමයි මේවා වහන්න හදන්නේ මේ කාලකන්ණි. හරි එතකොට මේක ගැන හැබැයි ලියන්නේ උන්නා ලියලා දුන්නා කොච්චර කරත් දැන් මොකද දැන් මේකේ අපරාධ කියන්නේ මේ මෙයාලා කියලා තියෙනවා දැන් ඒ ඉංගලන්තෙන් කරපු ඒකපාර්ශ්වික වැඩේ ඉඳලා මේ සහජීවනයේට බාධා එන්න පුළුවන්ලු. උගේ අම්මගේ රෙද්ද සහජීවනේ මේක ඇවිල්ලා මේ දෙමළ අයගේට විතරක් බලපාන සහජීවනය. මේක සිංහලයට හමුදාවේ මිනිස්සුන්ට හමුදාවේ වීරයන්ට රණවිරුවන්ට පොලිසියට කෙලවෙලා හැමිනිලා ගියත් කමක් නැහැ මචං. අර පැත්තේ සහජීවනයේ විතරයි සහජීවනයේ. මේ පැත්තේ උන්ට සහජීවනයේ අදාළ නැහැ. අපිට අදාළත් නැහැ. හරි? අල්ලගෙන ගිහලා කූඩු වල දැම්මම මචං මුන්ට කියන්න තියෙන එක කියන්න ඕනේ. ගොබ්බ 70 මේ ඊළඟට මචං මේ ඒකපාර්ශ්වික හා ද්විපාර්ශ්වික සම්බන්ධතා ගැන අපේ හිරන්ත හේරත් සහෝදරයා මගේ හොඳ මිත්‍රෙන් මචං නීතිඥයෙක් ලංකාවේ හිට ප්‍රසිද්ධිය දැන් ඕස්ට්‍රේලියාවේ හරි ලස්සනට ලියන්න පුළුවන් මනුස්සයාට. එයා මචං ලියලා තියෙනවා මම ඒක සම්පූර්ණයෙන් උඩලා පෙන්නන්න. ඒකපාර්ශ්වික සම්බාධක හා ද්විපාර්ශ්වික සම්බාධක. මචං මේ අපේ තැඹිලි විකුණන එක ඇවිල්ලා ඉන්නවා ඒකත් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇයි මේ ඒ ලියුම මම දැන් කියන්න යන්නේ මචං. බ්‍රිතාන්‍ය රජයේ ලංකාවේ හමුදා නිලධාරීන් පිරිසක් ඇතුළු තවත් අයෙක්ට ඇත්තටම පණ වෙලා තියෙන විනය මෙයාටත් තියෙනවනේ මචං විනයාගාර මුරලීධරන්ද කවුද අපේ ඌටත් පණවල තියෙනවනේ හමුදාපතිවරු 3 දෙනා හැරෙන්න. බ්‍රිතාන්‍ය රජයේ ලංකාවේ හමුදා නිලධාරීන් පිරිසක් ඇතුළු තවත් අයෙක්ට ඇත්තටම පණවල තියෙන ඒකපාර්ශ්වික සම්බාධකයක්ද? එතකොට ද්විපාර්ශ්වීය සම්බාධක කියලා જાතියක් ලෝකේ තියනවද? ඔව් පැහැදිලිවම තියෙනවා. ඒක තේරෙන්න පොඩි උදාහරණයකින් පැහැදිලි කළොත් මෙහෙමයි. කිසියම් පුද්ගලයෙක්ව බලහත්කාරයෙන් හපුතලේ බෙරගල කුමාරදේවපුරට අයිති වෙලා තිබුණ සමපැෂන් කියන ඇඟලුම් කම්මල ගිනි තියපුවාම ඒකේ අටවපු හමුදා වදකාගාරයට අරන් ගියා කියලා හිතන්න. එතකොට ඒ අරන් ගිය පුද්ගලයාට බේම සම්බාධක වැටෙනවා. ඌට ඒ වදකාගාරයෙන් එළියට යන්න බෑ. Taman කැමති කෑමක් බීමක් කන්න බෑ. වදකයෝ දෙන ඒවා කන්න ඕනේ. Tamanට ඕන ඇඳුමක් අඳින්න බෑ. ඇස් බදලා වදකයෝ පහර දෙනවා. ඒ වදකාගාරයට අරන් ගිය පුද්ගලයා ජීවත් වෙනවද නැද්ද කියන එකේ තීරණය තියෙන්නේ වදකයෝ අතින්. අන්න ඒ වගේ අවස්ථාවක් ඒකපාර්ශ්වීය සම්බාධක අවස්ථාවක්. හරියට බ්‍රිතාන්‍යයෙන් පැන වූ සම්බාධක වගේ. එතකොට මේ වද බන්ධනයට ලක් වෙන කෙනා වදකයන්ට පොරොන්දු වෙනවා තමන්ගේ සටන් සංගය පාවලා දෙනවා කියලා. එහෙම කළොත් කිසිම කරදරයක් වද බන්ධනයකට ලක් වෙන්නේ නැහැ කියලා වදකයොත් පොරොන්දු වෙනවා. දෙකොල්ලම අයියා මල්ලි වගේ කියන එක මතයකට එනවා. එතකොට දෙපාර්ශ්වයේ අන්‍යෝන්‍ය එකකතාවයකින් වද බන්ධනයට ලක් වෙන කෙනාව පිටස්තරයන්ට අඳුර ගන්න බැරි වෙන්න උඩුකරට ගෝණියක් දාලා ආවරණය කරනවා. ඒ පාවා දෙන්නන්ට ගෝණි බිල්ලා සහෝදරයා කියලා තමයි කියන්නේ. හරිද? එතකොට වද බන්ධනයට ලක් වෙන කෙනා Taman ඉදිරියෙන් ගමන් කරවන්න සලස්වන සාමාන්‍ය මිනිස්සු අතරින් Taman එක්ක විමුක්ති සටනට පොඩියට හෝ සම්බන්ධය ඉන්නවා නම් ඔළුව වනලා පාවල දෙන්න ඕනේ. කතා කරන්නවත් ඕනේ නැහැ. මොකද පිටස්තරයෝ කටහඬින් අඳුර ගන්න පුළුවන් නේ. ඒක තමයි එකකතාවය. හැබැයි ඒත් වද බන්ධනයට ලක් වෙන කෙනා ඉන්න ඕනේ වදකයන් බාරේ. වදකයෝ ඔහුට කිසිම කරදරයක් නොකළත් Tamanට ඍසි පරිදි ජීවත් වෙන්න බෑ. ඒකත් එක්තරා සම්බාධක අවස්ථාවක්. අන්න ඒ වගේ සම්බාධක අවස්ථාවක් අපි හඳුන්වන්නේ ද්විපාර්ශ්වීය සම්බාධක අවස්ථාවක් නමින්. ඒ අනුව පැහැදිලිවම මේ බ්‍රිතාන්‍ය රජයේ ඩයස්පෝරාව සතුටු කරන්න ඇති කල මේ අවස්ථාව
ඒක පාර්ශවීය සම්බාධක අවස්ථාවක්. දොර දෙකේ Samsung washing machine එකකින් සෝදා පිරිසිදු කළේ හිරන්ත හේරත්. ගිහලා එන්නම් මචං thanks හිරන්ත. පට්ට ලිව්වා මචං thank you very much. ගිහලා එන්නම් goodbye. පචවිදින ඒව අහන්න අපි වේලුනගිනි අව්වේ හිල්බාට ජොක්කු අමුඩ ගහන් තමයි ටුවර් ගැහුවේ කටරෝල් කරලා ඇස් පතලොකු කරලයි බොරු කිව්වේ රැල්ලටත් කෙලවෙලා වාගේ වැල්ලට ගොඩ ගැහුවේ